අලුත් කොන්සෙප්ට් එකක් හදනවා. ඒක මම හිතන්නේ හැදුවේ ඔයා කියලා මට මතකයි මගේ මතකයේ හරිනම්. මොකද්ද මේ කොන්ටෙන්ට් එක හදන්න හිතුනේ කියලා කියනවා. මාස 6න් උසස් පෙළ කියන කන්සෙප්ට් එක හදන්න නැතුව සිංහල ගුරුවරයෙක් විදියට අවුරුදු දෙකේ සිංහල පන්ති කරන්න ආව නම් එහෙම මට අනිත් ගුරුන්ට වඩා ජනප්‍රිය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද ඇටැක් එක හැදෙන්නේ බාප්පත් එක්ක. මැත්ස් සයන්ස් කොමර්ස් කරලා ෆේල් වෙච්ච අය මාස 6න් ආර්ට්ස් කරගන්න එනවා. ඉතින් ඒ ලෙවල් ටියුෂන් එකක් වගේ ඒ වගේ තරඟකාරී එකක් අස්සේ මම වෙනම පාරක් කැපුවා. අවුරුදු 15ක් මම ඒ පාර දිගේ ඉස්සරහට එනවා. අර එකපාරටම සිලබස් එක අහුවෙන්නේ නැති සෙට් එකක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ ඉලක්ක කරන් තමයි මම මේක පටන් ගන්නේ. මාස 6කින් මේ එන ශිෂ්‍ය පිරිසේ අත්දැකීම මට කියන්නකෝ. කලා විෂය ධාරාව මාස 6න් කරනවා. මැත්ස් සයන්ස් කොමර්ස් කරලා ෆේල් වෙච්ච අයයි වැඩිහිටියෝ ඒ ලෙවල් මගේ හැදිච්ච අය මොකක් හරි හේතුව මත ඒ ලෙවල් කරගන්න බැරි වෙච්ච අය විවාහ වෙච්ච අය විවාහ වෙච්ච අය දැන්ට රැකියා කරන අය රැකියා කරන අය ගමේ ඉඳලා මොනවා හරි ජොබ් කරගෙන ආයේ කොළඹ රැකියාවට ආපු අය මම ලෝය කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතාන ආපු කෙනෙක් කෙනා දැන් එයා ලෝය වුණා. CID එකේ ඉන්ස්පෙක්ටර්ලා මගේ පන්ති වලට ඇවිල්ලා තියෙනවා. පොලිස් නිලධාරීන් වෙනවා, බන්ධනාගාර නිලධාරීන් වෙනවා. ඉන්ටර්නැෂනල් ස්කූල් වල ටීචර්ස්ලා ටික අපිට එනවා. පෙරපාසල් ගුරු ටික එනවා. ඒ වගේ කුලකයක් තමයි මගේ ටියුෂන් එකක් තියෙන්නේ.